අයිබෝන් කියලා පිළිගන්නත් මගලු හැමෝම ටෙක් වයිබ්ස් වල YouTube channel එකෙන් තවත් අලුත් මුලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම ගලන මම අරගෙන ආවේ තවත් ස්මාර්ට් වොච් එක unboxing and quick review එකක්. ඒ තමයි වෙන මේ GT7 Ultra කියන ස්මාර්ට් වොච් එකේ unboxing and quick review එක. ඒ වගේම ඔයගොල්ලන්ට අද මේ වීඩියෝ එකදී බලා ගන්න පුළුවන් වෙනවා මේ ස්මාර්ට් වොච් එක price එක කොච්චර ලොකු සාධනයක් කරනවද වගේම මේකේ මොනවද තියෙන features අනිත් වොච් වලට සාපේක්ෂව මේකේදී අපිට හම්බ වෙන දේවල් මොනවද කියලා ඔයගොල්ලන්ට අද මේ වීඩියෝ එකදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් එන වැඩි කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එක බලන්න. හරි අනිත් හැම unboxing වීඩියෝ එක වගේම මම මුලින්ම මේකේ box එකේ පිටි මොනවද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා ඔයගොල්ලන්ට පොඩි introduction එකක් කරලා ඉන්නම්. මෙන්න විදිහට box එක අතර ගත්තට පස්සේ අපිට උඩින්ම බලා ගන්න පුළුවන් Lexus Fit කියලා ගහලා තියෙනවා. ඊළඟට අපිට GT7 Ultra කියලා watch එකේ name එක බලා ගන්න පුළුවන්. ඊට පල්ලෙහාන් අපිට තියෙනවා මේ watch එකේ color එක mention කරලා තියෙනවා. ඊළඟට අපිට මේකේ main key features වගේක් අපිට මේ box එකේදී බලා ගන්න පුළුවන්. ඊළඟට ලොකුවට අපිට ගහලා තියෙනවා මේ watch එකේ photo එකක් බලා ගන්න පුළුවන්. right ඊළඟට අපිට box එක උඩට ආවට පස්සේ අපිට උඩ නම් කිසිම දෙයක් බලා ගැනීම හැකියාවක් නැහැ. box එකේ side දෙපැත්තට ආවට පස්සේ GT7 Ultra කියලා අපිට මේ watch එකේ name එක mention කරලා තියෙනවා. ඒ වගේම box එකේ පිටිපස්සට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒත් watch එකේ name එක වගේම black Oria කියන color එක බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේකේ barcode එකක් වගේම ඒ දේවල් ටික බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් එතරම් box එකේදී නම් ඔන්න ඔය දේවල් ටික තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් අපි බලමු box එක unbox කරලා අපිට ඇතුළේදී මොනවද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. හොඳයි මෙන්න මේ විදිහට box එක unbox කරගත්තට පස්සේ අනිත් හැම unboxing වීඩියෝ එක වගේම මේකෙදිත් අපිට මුලින්ම user manual එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝගේ watch එක පාවිච්චි කරන ඕන කරන හැම introduction එකම මෙන්න මේ user manual එකේදී ඔයගොල්ලන්ට බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන ඔයගොල්ලෝගේ smart watch එක phone එකට connect කරන ඕන කරන app එක download කරනදී අපිට අවශ්‍ය වෙන QR code එක පවා මෙන්න මේ user manual එකේදී අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පේනවා black color එකට අමතරව තවත් extra color දෙකක් මේ smart watch එකේ අපිට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති color එකකින් මේ smart watch එක මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේකෙදි full wireless charging cable එක අපිට බලා ගන්න පුළුවන්. හරි ඊළඟට අපි ස්මාර්ට් වොච් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම වොච් එක අතර ගත්තට පස්සේ මට දැනෙච්ච දෙයක් තමයි මේ ස්මාර්ට් වොච් එක ගොඩක් බරින් අඩු ප්‍රීමියම් ලුක් එකක් තියෙන ස්මාර්ට් වොච් එකක්. ඒ වගේම මේකේ ඩිස්ප්ලේ එක රවුන්ඩ් ෆේස් ඩිස්ප්ලේ එකක්. ඒ වගේම කොටු ෂේප් එකට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේකේ බරින් අඩු ගතිය මේකේ ෆීචර්ස් වලට බලපෑමක් කරනවද නැද්ද කියන එක ඔයගොල්ලන්ට වීඩියෝ එක ඉස්සරහදී බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ඩිසයින් එක අපිට Samsung Galaxy ස්මාර්ට් වොච් වල බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ ස්මාර්ට් වොච් එක දැක්ක ගමන් Samsung ස්මාර්ට් වොච් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ස්මාර්ට් වොච් වලට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා ඇති Samsung ස්මාර්ට් වොච් වල ලුක් එකක් මේ ස්මාර්ට් වොච් එකේ බලා ගන්න පුළුවන් කියලා. හරි අවසානට අපිට මේකෙදි ස්ටෙප් දෙකක් බලා ගන්න පුළුවන්. ගොඩක් ශක්තිමත් රබර් ස්ටෙප් දෙකක් තමයි අපිට මෙන්න මේ ස්මාර්ට් වොච් එකේදී මේ box එකේදී අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඔන්න ඔය දේවල් ටික තමයි මේ box එකේදී නම් අපිට ලැබෙන්නේ. අනිත් ගොඩක් ස්මාර්ට් වොච් වල ලැබෙන දේවල් ටිකම තමයි මේ ස්මාර්ට් වොච් එකේදීත් අපිට ලැබිලා තියෙන්නේ. හරි ඊළඟට අපි මෙන්න මේ ස්මාර්ට් වොච් එක ගත්තාම මේ ස්මාර්ට් වොච් එකේ මම ඔයගොල්ලන්ට කලින් මතක් කරා රවුන්ඩ් ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේක ඩිසයින් කරලා තියෙන්නේ හතරස්. එහෙම නැත්නම් කොටු ඩිසයින් එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ඩිසයින් එක අතින් ගත්තොත් නම් ගොඩක් ඇට්‍රැක්ටිව් ඒ වගේම යුනික් ඩිසයින් එකක් තමයි අපිට මේ ස්මාර්ට් වොච් එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. මම ඔයගොල්ලන්ට මතක් කරා Samsung Galaxy ස්මාර්ට් වොච් එක ඩිසයින් එකක් මේ ස්මාර්ට් වොච් එක අපිට බලා ගන්න පුළුවන් කියලා. හරි මේකේ ෆීචර්ස් ගැන කතා කරන කලින් මම ඔයගොල්ලොත් එක්ක මේකේ ඩිසයින් එක ගැන පොඩ්ඩක් කතා කරලා ඉන්නම්. ඉතින් මම ඔයගොල්ලන්ට ඩිසයින් එකේදී මුලින්ම කිව්වේ රවුන්ඩ් ෆේස් ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ කියලා. ඒ වුණාට මේක හදලා තියෙන්නේ කොටු ෂේප් එකට තමයි මේක හදලා තියෙන්නේ. ඒතරම යුනික් ඩිසයින් එකක් මේක අනිත් වොච් වලට සාපේක්ෂව. ඊගවට මේකේ සයිඩ් එකට ආවට පස්සේ අපිට වොලියම් රකර්ස් වගේම මේකේ බටන්ස් ටික බලා ගන්න පුළුවන්. මේකේ ඇක්ෂන් කලර් එකකුත් එක්ක උඩින්ම රතු පාටින් දාලා තිනවා. මම හිතන්නේ පවර් බටන් එක වෙන්න ඕනි. ඊට පල්ලෙන් අපිට සුදු පාට ඒ වගේම ඇක්ෂන් කලර් එකක් දාපු බටන් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙකටම මැදින් අපිට වොලියම් රකර් එක බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම වොච් එකේ අනිත් පැත්ත සයිඩ් එකට ආවට පස්සේ අපිට මේන් ස්පීකර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම වොච් එකේ පිටිපස්සට ආවට පස්සේ අපිට මේකේ මේන් සෙන්සර් එක බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මම හැමදාම කියන වගේ මේ සෙන්සර්ස් වල ඇකියුරසි එක නම් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක මේ සෙන්සර්ස් ඒ විදිහටම වැඩ කරනවා කියන 100%ක් ඒ විදිහට වැඩ කරනවා කියලා අපිට හිතන්න අමාරුයි. හරි ඉතින් ඔන්න විදිහට තමයි අපිට මේ ස්මාර්ට් වොච් එකේ අවුට්ෆිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේ ස්මාර්ට් වොච් එකේ ඩිසයින් එක කොච්චර යුනික් ඩිසයින් එකක්ද තියෙන්නේ කියලා. හරි ඊළඟට අපි මේකේ
ස්මාර්ට් වොච් එකේ ඉන්බිල්ට් මොනවද අපිට හම්බ වෙන ෆීචර්ස් කියලා ස්මාර්ට් වොච් එක ඔන් කරලා බලමු. ඇත්තට මම හිතුවේ මේකේ රෙඩ් ඇක්ෂන් ටෝන් එකෙන් පවර් බටන් එක තියෙනවා කියලා. හැබැයි එහෙම නෙමෙයි. සුදු පාට බටන් එකෙන් තමයි අපිට මේක ඔන් කරගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට සුදු පාට බටන් එක ප්‍රෙස් කරන් හිටියාම අපිට Lexus Fit කියලා මේ ස්මාර්ට් වොච් එකේ බ්‍රෑන්ඩ් නේම් එකත් එක්ක ලස්සනට ස්මාර්ට් වොච් එක ඔන් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ෆීචර්ස් ගැන කතා කරනකොට වොච් එක ඔන් කරපු ගමන් අපිට ෆීචර්ස් ගැන කතා කරන්න පුළුවන්. මොකද මේකේ බ්‍රයිට්නස් රේන්ජ් එක ගැන කතා කරොත් හොඳ ෂාර්ප් ඩීටේල්ස් එක හොඳ AMOLED ඩිස්ප්ලේ එක තියෙන ෂාර්ප් ඩීටේල්ස් එක හොඳ බ්‍රයිට්නස් රේන්ජ් එකක් මේ ස්මාර්ට් වොච් එකේදී මේ ඩිස්ප්ලේ එකේදී බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ රවුන්ඩ් ෆේස් එක. ඒ රවුන්ඩ් ෆේස් එක ඒ විදිහම සමහර ඩිස්ප්ලේ තියෙනවා රවුන්ඩ් ෆේස් උනාට ඩිස්ප්ලේ එක කොටුයි. නමුත් මේකේ එහෙම නෙමෙයි රවුන්ඩ් ෆේස් එක නම් රවුන්ඩ් ෆේස් ඩිස්ප්ලේ එක ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒ කෝනර් ෂාර්ප් වෙන විදිහට හරි විදිහට ඒක බිල්ඩ් කරලා තියෙනවා. ඒතර මේකත් හොඳ ෆීචර් එකක් විදිහට මට මේක දකින්න පුළුවන්. මේකට අපිට මේක ගන්න පුළුවන් ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක. ඊගාට ගොඩක් දෙනෙක් සැලකිලිමත් වෙන කාරණාවක් තමයි ස්මාර්ට් වොච් එකේ ටච් සෙන්සිටිව් එක. ඉතින් ඇත්තටම ඔයගොල්ලන්ට මම මේක කන්ට්‍රෝල් කරන විදිහම ඔයගොල්ලන්ට පේනවා මේකේ කොච්චරද ටච් සෙන්සිටිව් එකක් තියෙනවද කියන කාරණාව. ඒ වගේම ගොඩක් දෙනෙක් කැමති දෙයක් තමයි ස්මාර්ට් වොච් එකක වොච් ෆේසස්. ඉතින් මේකෙත් ඔයගොල්ලන්ට වොච් ෆේස් වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. වොලියම් රොකර් එක කරකවලා වොලියම් රොකර් එක මෙන්න මේ විදිහට කරකවලා ඔයගොල්ලන්ට මේකේ වොච් ෆේස් වෙනස් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඊළඟට මේකේ වොච් ෆේස් එකේ ඉඳන් දෙපැත්තට ස්වැප් කරාම අදාළ විදිහට ෆන්ක්ෂන්ස් ඇප් වලට මූව් වෙනවා. ඊළඟට টොප් ඇන්ඩ් ඩවුන් විදිහට මේක ස්වැප් කරාම අපිට ඒ විදිහට නොටිෆිකේෂන් බාර් එක වගේම පල්ලෙහාන් උඩට ස්වැප් කරාම අපිට මේකේ ඇප්ස් බලා ගැනීම හැකියාවක් තියෙනවා. මේකේ නොටිෆිකේෂන් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ ඇප් වලට මූව් වෙද්දී එහෙමත් ස්ටයිල්ස් ගොඩක් බලා ගැනීම හැකියාවක් තියෙනවා. මොකද ගොඩක් දෙනෙක් මේකේ ස්ටයිල්ස් ගැන සැලකිලිමත් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති ඇප්ස් එහෙට මෙහෙට මූව් කරද්දී එජ් වලදී ඇප්ස් මිනිමයිස් වෙලා ලස්සනට මූව් වෙලා යන විදිහ. ඒකෙම ඔයාලට හිතා ගන්න පුළුවන් මේ ස්මාර්ට් වොච් එකේ ටච් සෙන්සිටිව් එක කොච්චර හොඳ ටච් සෙන්සිටිව් එකක් තියෙනවද කියන කාරණාව. ඒ වගේම තමයි settings වලට ගියාමත් අපිට ගොඩක් settings බලා ගන්න පුළුවන්. අපේ watch එක customize කර ගන්න පුළුවන් වෙන විදිහේ. ඒ වගේම තමයි මම මුලදී මතක් කරා මේ smart watch එකේ sensors වල accuracy එක මම ඔයගොල්ලන්ට නිකමට පොඩ්ඩක් පෙන්නන්න මේ sensors කොහොමද වැඩ කරන්නේ කියන එක. මොකද ඔයගොල්ලන්ට මේක බලා ගන්න ඕන නිසා. නමුත් මේ sensors වල accuracy එක නම් ඔයගොල්ලන්ට 100% බලාපොරොත්තු වීමේ හැකියාවක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට heart rate and blood pressure වලට ආවට පස්සේ මේ විදිහට sensor එක වැඩ කරනවා. හරි ඒ වගේම මම මුලදී මතක් කරපු කාරණාවක් තමයි මේ ස්මාර්ට් වොච් එකේ ඩිස්ප්ලේ එකේ brightness range එක. ඉතින් ඇත්තටම මේකේ full brightness range එක තමයි අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා full brightness range එකේදී හොඳ outdoor brightness range එකක් මේ ස්මාර්ට් වොච් එකේ ඩිස්ප්ලේ එකේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම sharp details එක. ඉතින් මේක AMOLED display එකක් නෙමෙයි. නමුත් AMOLED display එකේ තියෙන හැම feature එකක්ම නැත්නම් හැම details එකක්ම මේ display එකේදී අපිට බලාගෙන මේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට settings වලට ගිහිල්ලා ඒ දේවල් ටික customize කරගෙන මේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ස්ටෙප් එක දැම්මට පස්සේ අපිට ස්මාර්ට් වොච් එක මෙන්න මේ විදිහට තමයි බලා ගැනීම හැකියාවක් තියෙන්නේ. ඒ වගේම තමයි මම මුලදී මතක් කරා ස්ටෙප් එක ගොඩක් බරින් අඩුයි කියලා. ඒක ඇත්තටම වැදගත් වෙන්නේ. ගොඩක් වෙලා වොච් එක අතේ බැඳන් ඉන්න කෙනෙක් නම් මොකද ගොඩක් බර වොච් එකක් නම් ඒක අතර ගොඩක් අපහසුයි. නමුත් මේක එහෙම අපහසුයක් වෙන විදිහක් නෑ. මොකද වොච් එක ගොඩක් බරින් අඩු නිසා. ඊළඟට මේකේ ඇප්ස් වලට ගියාම ඔයගොල්ලන්ට මේකට අවශ්‍ය ඇප් එක ඩවුන්ලෝඩ් කරන QR කෝඩ් එක ලබා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයගොල්ලන්ට මේක ස්කෑන් කරලා ඇප් එක ගැනීමේ හැකියාවක් තියෙනවා. user manual එක නැති වෙච්ච කෙනෙක්ට වුණත්. හරි ඊළඟට මම අවසන්ට ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ ස්මාර්ට් වොච් එකේ ගේම් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් ගේම්ස් ගැන අහනවා ස්මාර්ට් වොච් වල තියෙන. නමුත් ඇත්තටම ස්මාර්ට් වොච් එකෙන් ගේම් ගහන එක ප්‍රායෝගික නැති වුණත් ගොඩක් දෙනෙක් අහන නිසා තමයි මම මේ විදිහට අවසන් වතාවට මේ ස්මාර්ට් වොච් එකේ ගේම් එකක් තියෙනවා කියලා පෙන්වන්න හිතුවේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මේ ස්මාර්ට් වොච් එක ගැන රිවිව් එක ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. වොච් එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පළයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න කියලා මම පුංචි මතක් කිරීමක් කරනවා. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දැම්ම channel එකට එකතු වෙන්න කියලාත් පුංචි මතක් කිරීමක් කරනවා. වොච් එක මෙලදී ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඊට අදාළ කරන numbers පළයක් description එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ බලන්න මේ numbers වලට WhatsApp message එකක් දාලා අදාළ කරන details ලබා ගන්න. ඉතින් මේ ස්මාර්ට් වොච් එකේ price එක මම stable ව ඔයගොල්ලන්ට කියන්නේ නැහැ. අනිවාර්යෙන්ම 4500 අඩුයි. මොකද මම ස්ටේබල් ප්‍රයිස් එකක් කියන්නේ නැත්තේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන දවස අනුව මේ ප්‍රයිස් එක එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට ප්‍රයිස් එක කියන්නේ නැත්තේ. අනිවාර්යෙන් ප්‍රයිස් එක 4500 අඩුයි. 4000ට අඩු වෙන්නත් පුළුවන්. ඒක නිසා ඔයගොල්ලන්ට අදාළ කරන නම්බර්ස් වලට කතා කරලා ඒ ප්‍රයිස් රේන්ජ් දැනගන්න පුළුවන්. ඉතින් අන්තිමේදී මතක් කරනවා අද වීඩියෝ එකේ මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න එපා. එහෙනම් තාත්තත් මේ වීඩියෝ එකේ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.